තිබුණා. ඉතින් පරණ ජොබ් එකේ ඉඳලා අලුත් ජොබ් එකට ආවා. මේ නායකට ඔක්කොම ගියා. පාරවල් වල මුකුත් නැහැ. දැන් පයින් තමයි යන්න වෙලා තියෙන්නේ. මේ ලස්සන දොළ පාරකුත් ගලාගෙන යනවා. දැන් ඉතින් කිලෝමීටර් 6ක් පයින් යන්න ඕන මම. කන්ද උඩට ඉඳන් බයික් එකේ ගියේ. මේ තමයි මාතලේ ගම්මඩුව කියන ප්‍රදේශයේ තමයි මම දැන් ඉන්නේ. අපරාධ කලින් ජොබ් එකෙන් අයින් වුණේ කියලා හිතෙනවා. දැන් පාර නැති හින්දා. වැඩි කතා කරන්න බෑ කන්ද යන හින්දා. දැන් ඉඳන් පෙන්නන්න මම යන පාර. හරි. මේ ප්‍රදේශයේ කට්ටියට බොන්න වතුර ලබා දෙන පොඩි හොයක් මේ තියෙන්නේ. හරිද? මගේ බෑග් එකත් ෆුල් කට කපලා වැදිලා තියෙන්නේ. කිලෝ 50ක් විතර තියෙන්නේ. සති දෙකකට කෑම බඩුත් එක්ක අරගෙන යන්නේ මේ. පොඩ්ඩක් අවුල් වගේ අද සති දෙකක් ගෙදර ඉඳලා න්යාය පොඩි දෙන්නා මතක් වෙනවා, වයිෆ් මතක් වෙනවා. මොනව කරන්නද? ඔය හැමදේම විඳ දරාගෙන යන්න වෙනවා ඉස්සරහට. මම මේ කට්ටෙන් මිදිලා රටකට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගෙන ඉන්නවා බලාපොරොත්තු මගේ. මම හරි ගහනවා ගේම. ඊළඟ අවුරුද්ද නම් යනවා. බෑග් එක හොඳටම පැක් වෙලා තින්නේ අතෙත් එකක් තියාගෙන. හෙලවලු පොල් දෙන් යන්න හැමදේම තියෙනවා. ඒ ඔක්කොම අරගෙන යන්නේ. ඔය ගන්න ලස්සන. දැන් ඉඳන් තමයි වීඩියෝ ගේන්න වෙන්නේ. කිලෝමීටර් 6ක් විතර යන්න තියෙන උඩට. මේ ඔක්කොම ගලවන ගිහිල්ලා තියෙන්නේ. ඔන්න මෙතන ඉඳන් පේනවා මං යන්න ඕන තැන. රයිට්. ඔන්න ඔහම බලපුවම අර උඩ පේන්නේ අර ටවර් කීපයක්. ඔන්න ඔය කන්ද උඩට යන්න ඕන මම. රයිට්. දෙන්න යන්න ඕන මෙතන ඉඳන්. සෙල්ලමක් නෙවෙයි. තමා ගම්මඩු. දැන් ඔයාලා හිතනවා වගේ මේ කොන්ක්‍රීට් කරලා මෙහෙම ලස්සන පාර නෑ ඉස්සරහට. මේ පොඩි ලයින් එකක් තියෙනවා. එතෙන් යනකම් විතරයි තියෙන්නේ. එතනින් එහාට තනිකර කැලේ යන්න තියෙන්නේ. ඔන්න අර මං කියපු ලයින් කාමර තියෙන දැන් ආවා. මේ කවුරුත් නැහැ. ඔක්කොම අයින් වෙලා ඉන්නේ. නායයි කියන බයට. අපි යනවා ඒත්. ඕනවා. ජොබ්. බලලා ඉතක් ඉන්නවා. තනිකර ෆයිනස් කැලේකට තමයි ඇවිල්ලා තියෙන්නේ. රයිට්.
මෙතනින් එහාට දෙයියෝ බලා ගන්න ඕනේ ඉතින්. ඇස්සර කලින් ය아가න්නත් ඕනේ. මෙතනින් එහාට කවුරුත් නැහැ. මෙතෙන් පොඩි වතාවතක් කරලා තමයි යන්නේ. එතන හරක් ටිකක් ඉන්න මම ඉක්මනට යනවා. මේ එන්නත් මෙතනින්වත් ඒ වතාවට කරලා යනවා. මේ කැලේ තියෙන හත්තක් මෙහෙම කඩලා එල්ලලා යනවා. ඉතින් මම එතෙන්ට ගියේ නෑ හරක්කින් ඉන්න. හරක්ගත් දෙවියෙක් එහෙම ඉන්නවා කියන ඉදාන තමයි එහෙම කරන්නේ. ඒකල වැඳ පුදාගෙන යනවා. අන්න ගෙදරින් මම බුදුන් වැඳලා ආයි. දැන් මේ ෆයිනස් කෑල්ලේ වැඩේ තමයි. ෆයිනස් සතු වැටිලා ආයෙ ලෙස්සනවා. දවසක් මම කලින් සරයක් එද්දි මම ලෙස්සලා මේ මම කකුලත් තැමැට්ටුණා. Riamado wis deh. Nata waktu dia kayak bila. Bisa tinggal but kalam ya. මේ වල පඩි ලක්ෂයක් දුන්නම් මදි. ඒකයි වැඩි. එහෙම දෙන්නේ නැහැ. ඒකයි හින්දේ දෙන්නේ නැත්තේ. ලක්ෂ ළඟ එකක් දෙනවා ලක්ෂයක් නෑ ඒකයි වැඩි. මොකටද යබෝ? හම්මෝ බෑග් එක බාලා ආයි දාගන්න තමයි හරිම අමාරු. එනකොට හයියගෙන නිකන් වතුර බෙදුවා. රත්තොත් ටවුන් එකේ. යන්නේ කිනේවිලි වතුර බෝතලයක් මාත් ඉල්ල ගත්තා. මේ පැත්තේ මිනිස්සුන්ට තාම වතුර නැහැ. බෑක්පැක් එක පුල් වෙලා තියෙන්නේ මගේ. හෙල්මට් එකත් බයික් එක දාලා අරන් ආවා. බයික් එක සේෆ්ටි දැනක දාලා ආවේ. ඒක නිසා අවුලක් නැහැ. මේක විතක් කමුනේ. ඔන්න තාම ෆයිනස් කලේ ඇතුලෙන් යන්නේ. දැන් නම් පාන් කියා ගන්න බෑ. කියවෙන්නේ. හරි. දැන් අර කරගස්තන්න පාරට කිට්ටු කරලා තියෙන්නේ.
එතනින් එහාට ෆයිනස් කැලේ ඉවරයි. ගස් කැලේ තියෙන. ඔන්න එක ස්ටෙප් එකක් ආවා. ඔන්න පාරට ආවා. මේ පාර දැන් වාහන එන්න බෑ ඔක්කොම එහා පැත්තෙන් ගිහිල්ලා තියෙනවා. දැන් මේ පාර දිගේ ටිකක් ඉස්සරහට ගිහිල්ලා අර ඈතින් පේන බෝඩ් එක ළඟින් වමට මිනිස්සු මාර දුකක් විඳිනවා ජීවත් වෙන්න. ඒකට මාත් අයිති. ඉතින් කුරුන් හදලා තියෙන්නේ කුරුඳු සිනමන්. එන්න හොඳටම මුල ඉස් දෙක රෙදෙනවා. මට්ටම අත උස්සන්නවත් බෑ. ඉතින් මේ වත්ත මේකට මේ කැබ් එහෙම යන පාරවල් දැන් නම් එන්න බෑ. ඉතින් ඉස්සර එහා පැත්තේ පාරක් තිබ්බයි. ඒ පාර හැදෙන නිසා මේ පාරේ ටිකක් දුරට යන්න පුළුවන්. එතෙන්ට ඩීසල් ගෙනියලා එතනින් එහාට මිනිස්සු වදිනවා. දැන් අර පාර නෑනේ. නාය ගිහිල්ලා. ඒක නිසා පයින්ම තමයි. ඉතින් කෝපි මේ. කොපි. අනේ හැමෝම මෙන්න මේ ගලට වෙලා පොඩ්ඩක් මාංශය ඇරලා එහෙම උඩට යන්න. මාත් ඉතින් එහෙම කරනවා. නෝක තමයි ලයිෆ් එක. මේ කරන දිවින් තියෙන. Rau yang dulu nih. Hah? Kalian coba ini baik gila kamera dulu megang dulu. Peragi. Ini ngai guna salin aja. Ini di ngai gamana aram kan hal ini. Akan dia kira hidup ya. Nama shortcut ini naga yang plastik. Tapi nagin nama hari phone itu. Nanti udah nagin nama. Nagin. Nada. Tawar puri, tenda kerau. Puri dia lu jangan.
ඉතින් ගහේ නගිනවා වගේ තමයි. දැන් නම් වීඩියෝ කරගන්න ඔප්පන නැහැ. මේ වෙනවනේ ගස් ඉදිරියට වෙන්න දින හැටි. මේ එන්න තියෙන පාර. ආයි පොඩි දැන්නක් අහු වෙනවා. එපා නේ. තාම යනවා බ්‍රෝ. උරිස් දෙවෙනක් ගන්න දෙයක් නැහැ. උඩට කරන්ට් එකක් නැහැ. ජෙනරේටර් දාලා තියෙන්නේ. දැන් නම් සද්ද ඇහෙනවා. හිත තව යන්න ඕනේ. තනිකර වනාන්තරේ යන්නේ. ඒ මැප් එක තමයි. ඕන්න දැන් පාරට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ පාරේ මං ගිය සතියේට ඉස්සර සතියේ ඔය නායයන්ට කලින් මේ පාරේ බයික් එකේ ඇවිල්ලා ගියා. අද පයින් දැන් පාරේ මේක ඉතින් බයික් එක යනවා කියන්නේ තායි ඉතින් වැඩක් නැහැ කියන්නේ. එමට ආවා. ඔන්න ඉතින් හරි. ටිකක් වෙලා ඉඳගෙන හිටියා. දැන් ආයෙත් යන්න තමයි ලෑස්තිය. තියෙන්නේ පැක් එකක් තියෙනවා. කිලෝ 30කට වැඩිය බරයි. දැන් නම් උරේස් දෙක දාන්න යන්න බෑ. දැන් කරේ තියන්න තමයි යන්න හිතලා තියෙන්නේ. ඒ තරම් අමාරුයි. මොනව කරන්නද? කිලෝමීටර් 3ක් විතර යන්න තියෙනවා. පාර කොහොමද? වටපිටාව කොහොමද? පෙන්න යන්න. වැඩි කතා කරන්න නම් බෑ. හරි. එන අපි යා. නේ මුළු ස්ටේෂන් වලට වතුර ගන්න තැනට. මෙතනින් තමයි වතුර දෙන්නේ. මෝටරේ ගහලා කන්දරට ගහනවා. මේක මම කලින් හිටපු ආයතනයකට තමයි ආйти. එතනින් තමයි හැමෝටම දෙන්නේ වතුර. කියාවේ. ලොරියොංගු කියන්නේ ලොරිය හරවන්න ඉස්සර මෙතනින් එක. අන්න තියෙනවා ආ ස්ටේෂන්. දැන් කිට්ටුයි. ඒත් ළඟ නෙවෙයි ඔය තිබ්බට තියෙන්නේ ටිකක් දුර.
සරේ ආයතනේ මාස 6ක් හිටියා කිව්වනේ. අන්න ඒක වැඩ කරනකොට මෙතෙන් එන්න පුළුවන් බයික් එකේ. මෙතනින් එහාට යන්න බෑ. මෙන්න මෙතන තමයි බයික් එක දාලා යන්නේ. වහලා කරලා යනවා. කියලා සතියක් ඉඳලා එනකොට. අර ඇදින් පෙන්නේ ලග්ගල. ස්වභාවික පිරමීඩයක්. මේ හැම එකම ඉතින් රාවණ රජුට අයිති දේශය තමයි මේ. මේ කන්දේ නගිනකොට දනිස් දෙක ගෑවෙනවා නිකටේ. මෙතනින් යහන්න බෑග් එක කරේ දාන්න යන්න බෑ. බෑග් එක ගත්ත කරට පුරුස් දෙක දෙනවා. ඔන්න ඉතින් දැන් ස්ටේෂන් එක ළඟ ඉන්නේ. ඔය තියෙන පොඩ්ඩක් පාරේ එලක්ටයක් දැම්මා. දැන් ඉතින් ජෙනරේටර් සද්දේ මෑනවා. ආයේ කරන්ට් එක නැහැ. සති දෙකක් ඉන්න ඕනේ ඔය සද්දේ. ඔන්න ඉතින් තියෙනවා. අර උඩ පේන එකට එහා පැත්තේ එක මං ඉන්න එක. එතන තියෙනවා හැම channel එකක්ම වගේ තියෙනවා. ජාතික රූපවාහිනිය ITN නැතුව අනිත් ඔක්කොම වගේ තියෙනවා. ස්වර්ගයට ඇවිල්ලා වගේ තමයි ඉන්නේ දැන්. අඩි ගානක් උස නම් මතක නැහැ. පොඩි සීතලකුත් තියෙනවා. නුවර